Samurai Language Com. රයිට් සුබ දවසක් යාළුවනේ. ඔන්න ගොඩ දවසකින් JLPT N4 වලට ලෑස්ති වෙන ඔයාලට අනිවාර්යෙන් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් අනිවාර්යෙන් පාස් වෙන විදිය වැඩක් තමයි පටන් ගන්න අද ඉඳලා. ඉතින් මගේ channel එකේ මම ඔයගොල්ලන්ට අවශ්‍ය කරන grammar ඒ වගේම තමයි kanji ටික full video වලින් මම කරලා තියෙනවා. ඒ වගේම papers ගොඩක් කරලා තියෙනවා මගේ channel එකේ ගිහිල්ලා ඔයගොල්ලෝ බැලුවොත් N4 වලට අදාළව. ඉතින් මේ සැරේ N4 විභාගෙට මුහුණ දෙන අයටත් ඒ වගේම පසුගිය වර සහභාගී වෙලා විභාගයෙන් සමත් වෙන්න අපොහසත් වෙච්ච අයටත් පැවරුම් මාලාවක් නැත්නම් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා මාලාවක් එක දිගට දැන් ඉතින් අද ඉඳලා පටන් ගන්නට මම සූදානම් වෙන්නේ. ඉතින් එක දිගට channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අනිවාර්යෙන් bell icon එක click කරලා තියාගන්න. මම හැම සතියකම ඔයගොල්ලන්ට පෙරවරු ප්‍රශ්න සාකච්ඡාවක් ගේ නිසා අනිවාර්යෙන් එකතු වෙන්න. කලින් පාඩමුත් බලන්න වීඩියෝ එකට මම links දාලා තියෙනවා. right එහෙනම් අපි කෙලින්ම අද පාඩමට එක දිගට පාඩමට සමන් දෙන්න. මොකද මේදී මම ඇත්තට වෙලාව අඩු කර ගන්න ඕන ඉඳලා ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රධාන තැන විතරයි මම සාකච්ඡා කරන්න උත්තරේට අදාළ අනිත් ටික මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ අවශ්‍ය වචන තිබුණොත් ඔයගොල්ලන්ට අදාළ JLPT N4 වලට අදාළ වචන තිබුණොත් මම අනිවාර්යෙන් ඒක දානවා. ඊට අමතර දෙයක් වැඩි විස්තර මම සාකච්ඡා කරන්න. මොකද ගොඩක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න තියෙන ඉදා ඉදිරියේදී කල් තියෙන නිසා. right එහෙනම් අපි කෙලින්ම යම් පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නය මොන්දායිචි නෝ කොතෝබාවා හිරගනදේ දෝ කකිමස්කා හිතොත්සු එරන්දෙ කුදසයි. right හිරගන වලින් කොහොමද කියන්නේ එක තමයි දීලා තියෙන කංජය ඔයගොල්ලොන්ට ප්‍රශ්නයට එන්නේ. right පළවෙනි ප්‍රශ්නය නී නනිකා සුයිතේ මෂෝ කවුරු හරි පෙන්නලා අහනවා ඔයාගේ මූණේ මොනවා හරි මට කියවුණා උත්තර කියවුණා නමුත් right මේ කන්ජෙන් කියවෙන්නේ මොකද්ද? right කරදා කියන්නේ ඇඟ කුබි බෙල්ල අතම කියන්නේ ඔළුව කව් කියන්නේ මුහුණ. උත්තරේ තමයි මේ කවුනි. කියන්නේ මුහුණේ මොනවාගේ ඔයා ගෑවිලා තියෙනවා කියලා පෙන්නනවා කවුරු හරි. right උත්තරේ මෙන්න මේක. කෙලින්ම ওই විදිහට මම උත්තර ටික ඔයගොල්ලන්ට පැහැදිලි කරනවා. අනිත් ඒවා එච්චර මම විස්තර කරන්න යන්න. මොකද අවසානයේදී මම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී එහෙම විදිහට ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න. right දෙවෙනි එක තමයි තෙරිබිනෝ ඔතෝගා නි ඕකිකු නරිමස්තා. මොකද්ද කීවේකේ શબ્දය විශාල ලෙස වැඩි වුණා කියන එක අදහස. මේ ගොඩක් වැඩි වුණා කියන අදහස. right මොකද්ද මේ කන්ජින් කියවෙන්නේ? කියෝ උත්තරේ කෙලින්ම මේ කියවෙන්නේ Q කියන එක තමයි කියවෙන්නේ. උත්තරේ දෙවෙනි එක. Q නියෝකිකු නරිමස්තා කියන්නේ එක පාට වැඩි වුණා කියන අදහස. තුන්වෙනි ප්‍රශ්නය තෙන්කිගා යොකත්තනෝදේ කුරුමාෝ මොකද්ද කරේ? මොකද්ද මේ කන්ජින් කියවෙන්නේ? කියන්නේ හොඳ කාලගුණයක් තිබෙන නිසා හොඳ වුණ නිසා කාලගුණය වාහනය මොකද්ද? වරයිමස්තා වරොයිමස්තා අරයිමස්තා අරොයිමස්තා. දැන් හොඳට හිතන්න ඔයගොල්ලන්ට අදාළ උත්තරේ විතරයි ගොඩාක් දුරට ලැබෙන්නේ නේ. රයිට් නැත්නම් එක වගේ උත්තර දෙකක් ලැබෙනවා. ඒකයි මම වැඩි විස්තර කරන්න යන්නේ නැත්තේ. අදාළ දේ උත්තර විතරක් ඔයගොල්ලන්ට පැහැදිලි කරලා යනවා. ඔයගොල්ලන්ට පෙරවරුවක් කරන නිසා. රයිට්. උත්තරේ තමයි අරයිමස්තා කියන එක තමයි මේ කන්ජෙන් කියවෙන්නේ. කාලගුණය හොඳ වූ නිසා යාගේ වාහනය හේතුව කියන අදහස. උත්තරේ 3. රයිට්. හතරවෙනි ප්‍රශ්නෙට අපි යන්න. අමේගා නත්තනෝදේ කයිමොනෝනි දෙකකමස්තා. මොකද්ද? වැස්ස මොනවා වුණ නිසාද? දුර්වල වුණා කියන්නේ අඩු වුණ නිසා මෙතන කියවන්නේ. රයිට්. මොකද්ද මේ කන්ජෙන් කියවෙන්නේ? යොවකු, සමුකු, කරුකු, අසකු. සමුකු කියන්නේ සීතලයිනේ. කරුකු කියන්නේ යම්කිසි අපි කියන්නේ බර අඩුයි කියන අදහස. රයිට්. උත්තරේ තමයි මේ යොවකු අඩු වුණ නිසා. රයිට්. හතරවෙනි උත්තරේ 1. රයිට්. පස්වෙනි එකටත් ඉක්මනට යන්න. මේ පස්වෙනි ප්‍රශ්නෙට යන්න. ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති. අස්තනෝ තොමදාචිතෝ අයිමස්. හෙට මම යාළුවා හමු වෙනවා. මොන වෙලාවටද මේ කන්ජෙන් මොකද්ද කියන්නේ? යුගතා කියවෙන්නේ මේ කන්ජින් කියවෙන්නේ මේ යුගතා හවස් වරුවේ කියන එක. හයෙන් පස්සේ වගේ වෙලාවටනේ. පහෙන් පස්සේ වගේ වෙලාවට අඳුරන්න වෙලාව. right තුන්වෙනි උත්තරේ තමයි හරි. right අපි පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නෙටත් අපි යන් පස්වෙනි ප්‍රශ්නේ වුණා. right අපි දෙවෙනි ප්‍රශ්නෙටත් ඉක්මනට යන්. right no කොතෝබාවා දෝ කකිමස්කා මේ දීලා තියෙන වචනේ කොහොමද කන්ජි වලින් ලියන්නේ කියන එක තමයි මේ ඊළඟ ප්‍රශ්න වලින් කියවෙන්නේ. right හිතොත්ස එරන්දෙකු දසයි. කියන අදාළ උත්තරේ හොයන් තෝරන්න කියලා තියෙන්නේ. right බලමු. පසකොංගා නරිමස්තා මොකක්ද උනේ? right මේ උගකු නකු නරිමස්තා පසකොංගා උගකු නකු නරිමස්තා. ඒ කියන්නේ ලැප්ටොප් එක වැඩ කරේ නැහැ නැත්නම් පරිගණකේ වැඩ කරේ නැහැ. මොකද්ද උත්තරේ? පළවෙනි එකේ උත්තරේ තමයි මෙන්න මේ උගක නකු නරිමස්තා කියන එක තමයි. වැඩ කරේ නැහැ කියන එක. right දෙවෙනි ප්‍රශ්නේ බලමු. කොන්ෂුවා අමේනෝහිගා ඕයිදිස්. ඒ කියන්නේ මේ සතියේ වැස්ස දවස් වැඩි. මේ කොන්ෂු කෙනෙක් කොහොමද ලියන්නේ? right කෙලින්ම උත්තරේට ගියොත් උත්තරේ තමයි පළවෙනි එක. ඒක කොන් කියන ඉමා කියන කන්ජි තමයි මේ තියෙන්නේ. ෂු සතිය කියන එක මෙන්න මේ කන්ජෙන් ලියන්නේ. right එක වගේ තියෙනවා නේද?
right ඒකින්ද මේ ප්‍රශ්නේ හොඳට මතක තියාගන්න කොන්ෂු කියන වචනේ ලියන්නේ මේ කොන් කියන එක ඉමා කියන එක මෙන්න මේ kanjiෙන් තමයි ලියන්නේ ෂූ කියන එක සතිය කියන එක මේ kanjiෙන් ඒතර උත්තරේ තමයි මෙන්න මේ පළවෙනි එක right තුන්වෙනි ප්‍රශ්නේ ඒ කිව්වා ඊයේ කරා තෝයි තොකොරෝනි අරිමස් තෝයි තොකොරෝනි අරිමස් ඒතර උත්තරේ තමයි මෙතන right මේක චිකයි තෝයි කියලා ලියන්නේ අපි මෙන්න මේ 4 kanjiෙන් හතරවෙනි kanjiෙන් තෝයි හොඳට මතක තියාගන්න right ඔසෝයි right මේක තෝයි right right අනිත් වචන මම ඔයගොල්ලෝ ස්ක්‍රීන් එක අවශ්‍ය වචන පමණක් මම දාන්න. එච්චර බය වෙන්න එපා අනිත් ඒවා ගැන. right right අපි තුන්වෙනි ප්‍රශ්නෙටත් ඊළඟට අපි ඉක්මනට යමු. තුන්වෙනි ප්‍රශ්නේ මොන්දයි සාන්. right කක්කෝනි නනියෝ ඉරෙමස්කා. මොකද්ද අපි මේ අදාළ ස්ථනට එන්නේ කියන එක තමයි ඊළඟට තෝරන්න යන්නේ. ඉචිබන් ඊමනෝ හිතොත්සු ඉරන්දු දසයි. අදාළ වැදගත් උත්තරේ පමණක් හරි උත්තරේ පමණක් තෝරන්න කියලා තමයි කියන්නේ. right සංජු ඉචිනිචි මදෙනි දෙන්වදයි ඕ නකරෙබා නරිමසෙන් නකරෙබා නරිමසෙන් මොකද 21 වෙනිදාට වෙනකොට 21 වෙනිදා වෙනකොට දෙන්වදයි කියන්නේ ෆෝන් බිල නැත්තම් දුරකථන බිල නරි ඒ කියන්නේ මොනවා කරද මේක බෑ කියලා කියන්නේ මේ යම්කිසි කමාන්ඩ් එකක් කරන්නේ නේ ඒ වුණොත් බිල කපනවා කියන වගේ අදහසක් නේ රයිට් බලමු මොකද්ද මෙතෙන්ට එන්නේ උත්තරේ මොකද්ද කියලා යොරා තොදොකේ එරබා හරවා right මොකද්ද වෙන්නේ එහෙනම් හරවා කියන එක තමයි උත්තරේ එන්නේ right හරවන කෙරේබා නරිමසෙන් අනිවාර්යෙන් ඔයා 21ට වෙනකොට 31 වෙනකොට අනිවාර්යෙන් ඔයා මේ ගෙවන්න ඕනේ නැත්තම් මේකෙන් කියන්නේ කපනවා කියන එක තමයි බිලනේ කියන්නේ අය භාවිතයට ගන්න බැරි වෙනවා කියන අදහස right ඒතර උත්තරේ මේක කෙලිම උත්තරේට આવොත් හරවා නකෙරේබා නරිමසෙන් right right හතරවෙනි right right ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ කොනෝ නිකුවා තොතෙමෝ දෙස් මේ නිකු කියන්නේ මස් තොතෙමෝ ගොඩාක් දෙස් මොකද්ද ෆුකයි යවරකයි තදසි කිබිසි උත්තරේ තමයි මොකද්ද නේ යවරකයි කියන එක කොන නිකුනේ මස්නේ එතකොට යවරකයි මෘදුයි කියන එක right ෆුකයි කියන එක එන්නේ නැහැ දැන් තදසි කියන්නේ හරි කියන අදහස. කිබිසි කියන්නේ තදයි දැඩි කියන අදහස. එතකොට හරි ගැලපෙන එක තමයි මේ අවරකයි කියන එක. right. ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නට ඉක්මනට යමු. right. තුන්වෙනි ප්‍රශ්නේ. A. තදයිමා. B. right. B එකටම තදයිමා කියද්දි මොකද්ද අපි ඊළඟට කියන්නේ සාමාන්‍ය ජපානයේදී. right. ඔජමාසිමාස්. ස්තිරේසිමාස්. යොකෝ ඉරස්සයිමස්තා. ඔකයිරිනසයි. right. එතකොට හොඳට මතක තියාගන්න මෙතනදී තදයිමා කියන්නේ ගෙදරට ආපුවම මම ආවා කියන අදහස කියන්න තමයි මේ තදයිමා කියලා කියන්නේ. එතකොට ගෙදරින් එක්කන ඇතුළින් එක්කන අම්මා හරි තාත්තා හරි පිළිගන්නවනේ. right? කයිරිනසයි කියන එක තමයි එන උත්තරේ. තුන්වෙනි එකේ උත්තරේ තමයි 4. ඔකයිරිනසයි. right. හතරවෙනි ප්‍රශ්නේ. රියෝරියෝ ස්තේරු තොකි ඕ කිත්තේ සිමයිමස්තා. මෙයා කෑම උයමින් සිටින අතරතුරදී තොකි ඕ කිත්තේ සිමයිමස්තා. කැපිලා ගියා. මොකද්ද කියලා බලමු අපි. යුබි හිගේ කමි කෙගා. කැපිලා ගියා නම් මේ යුබි උත්තරේ තමයි හතරවෙනි එක. එක ඇඟිල්ල කැපිලා ගියා කියන එක තමයි මෙතෙන්ට ගැලපෙන්නේ නේ. හිගේ කියන්නේ රැවුලනේ. කමි කියන්නේ කොණ්ඩේනේ. කෙගා කියන්නේ තුවාලය. right. ඒතර උත්තරේ තමයි යුබි කියන උත්තරේ. right. පස්වෙනි ප්‍රශ්නේ බලන්න. කොනෝ සරවා දෙකිතේමස්. right. මේ පීරිසිය දෙකිතේමස්. මේකෙන් පුළුවන් වෙලා තියෙනවා කියන අදහස. මොකෙන්ද? බොතන් කියන්නේ බටන් එක. right. ගරස් වීදුරුව. ගොමු කියන්නේ රබර් පාටිනේ. ගස කියන්නේ ගෑස්. right. උත්තරේ මොකක්ද දෙන්නේ? පස්වෙනි උත්තරේ තමයි ගරස් කියන එක. ඒ කියන්නේ වීදුරු කියන එක. එතකොට මේ පීරිස හදලා තියෙන වීදුරු වලින්. right. උත්තරේ තමයි පස්වෙනි එකේ මේ දෙක. right. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති. ඔහොම ප්‍රශ්න මාලාවක් තමයි එන්නේ. දැන් මෙතනදී අපි පේපර් එකක් නෙවෙයි කරන්නේ උන්දර මතක තියාගන්න. අපි කරන්නේ වචන මොජි ගොයි වලට අදාළ ප්‍රශ්න පුනරීක්ෂණයක් තමයි සාකච්ඡා කරන්නේ. ඒකින්ද ඒක අමතක කරන්න එපා. ඉතින් මම අවශ්‍ය තැනදී විතරයි උත්තරේ පමණයි මම සාකච්ඡා කරන්නේ. අනිත් ඒවා ස්ක්‍රීන් එක අවශ්‍ය දේ පමණක් දානවා. අනිත් ඒවා ගැන ඔයගොල්ලෝ එච්චර හිතන්න මේවා වෙන්න එපා. ඒ ටික ඉගෙන ගන්න. right. JLPT N4 වලට අදාළ කරුණු ටික විතරයි කරන්නේ. right. වෙලාව විතර කරගන්න ඕන නිසා. right. right. ඊළඟට මොන්දයි යොන්
හතරවෙනි ප්‍රශ්නෙට ඉක්මනට මොන්දයියෝ no බුන්තෝ දයිතයි ඕනජි ඉමිනෝ බුන් ඕ හිතොත්සු එරන්දෙ කුදසයි. ඒ කියන්නේ මේ අංක 1 මේ දීලා තියෙන ඉරගහල් තියෙන ඒකට අදාළ වාක්‍ය තෝරන්න. ඒ කියන්නේ සමාන වාක්‍ය තෝරන්න කියලා එක තමයි කියන්නේ. කනයිවයිමා දෙකක තේමස්. right? කනයිවයිමා දෙකක තේමස්. right? කනයිවා කියන්නේ කවුද කියලා බලමු අපි. පළවෙනි වාක්‍ය. අහවා ඉමා දෙකක තේමස්. right? මේ අම්මා කියන්නේ නේ. right? දෙවෙනි වාක්‍ය බලන්න. අනේවා කියන්නේ සහෝදරේ ඉමා දෙකක තේමස්. පිටර ගිහිල්ලා තියෙනවා. එළියට ගිහිල්ලා කියන එක. තුන්වෙනි එක බලන්න සුමාවා ඉමා දෙකක තේමස්. සුමා කියන්නේ වයිෆ් නැත්නම් බිරිඳ එළියට ගිහිල්ලා තියෙනවා. රයිට් මුස්මේවා කියන්නේ දුව ඉමා දෙකක තේමස් එළියට ගිහිල්ලා තියෙනවා. රයිට් එතකොට මේ කණයිවා කියන එක තමයි ප්‍රශ්නේ. ඒතර කණයිවා කියන්නේ මේ සුමාවා කියන එකට සමාන පදයක්. ඒතර උත්තරේ තමයි පළවෙනි එකේ මේ තුන. කණයිවා කියන්නේ සුමා කියන එක බිරිඳ කියන අදහස. රයිට් උත්තරේ මේ තුන්වෙනි එක. රයිට් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති දැන්. දෙවෙනි එක බලමු. අත් රයිට් රයිට් අත් කියලා පෙන්නනවා නේ. දෙවෙනි එක අත් ෆුකුගා යොගරතේරු මේ මොනවාරි මඩ ගෑවිච්ච තැනක් පෙන්නලා කියන ඔයා ගැඳුවා මොනවාරි මඩ ගෑවිලා ඔයා සවුත් කියන්නේ යොගරතේරු අපිරිවෙල කියන්නේ අපිරිසුදු වෙලා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. හරි බලමු ගැළපෙන උත්තරේ මොකද්ද කියලා. ෆුකුගා කිතනකුණත් එයිමස් කියන්නේ කිතනයි කියන්නේ ඒත් අපිරිසුදු වෙලා කියන අදහස තමයි මෙතනින් කියන්නේ. රයිට් දෙවෙනි වාක්‍යය බලමු. ෆුකුගා නෙරතේමස් ඒ කියන්නේ තෙමිලා ඇඳුම තෙමිලා කියන අදහස. right? තුන්වෙනි එක බලන්න. ෆුකුගා කතත්සුයිතේමස්. ඒ කියන්නේ ෆුකුගා පිළිවෙලට නමලා තියෙනවා කියන කතත්සුයිත කියන්නේ. කතත්සුයිතේමස් කියලා කියන්නේ. එතන ඒ වාක්‍යයේ තේරුම ඒක තමයි. හතරවෙනි එක බලන්න. ෆුකුගා කවයිතේරු කියන්නේ වේලිලා. කවයිති කියන්නේ වේලිලා තියෙනවා කියන එක. ඇඳුම. right. ඒතර මෙතන කියන්නේ මොකද්ද? ෆුකුගා යොගරතේ කියන්නේ මේ කියන්නේ අපිරිසුදු වෙලා කියන එක. එහෙනම් අපිරිසුදු වෙලා කියන මේ වාක්‍යයේ අදාළ සමාන වාක්‍යය තමයි මේ පළවෙනි වාක්‍යය. ෆුකුගා කිතනකුණත් තේමස්. කිතනකුණයි කියන්නේ පිරිසුදු නෑ කියන එක. යොගරතේ ඉරු කියන එකට සමානයි. right? උත්තරේ ඔන්න ඒක. අන්න ওই විදිහට තමයි ඔයගොල්ලන්ට ওই ප්‍රශ්නේ එන්නේ. right. දැන් අපි පස්වෙනි ප්‍රශ්නෙට ඉක්මනට යමු. පස්වෙනි ප්‍රශ්නේ. මොන්දයි go. Tsugino kotoba wa ස්කයි කතා දේ ඉච්චිබන් ඊමනෝ හිතොත්සු එරන්දෙකු දසයි. මේ දීලා තියෙන වචනය භාවිතා කරන වාක්‍ය හරියට භාවිතා කරන වාක්‍ය තෝරන්න කියලා තමයි තියෙන්නේ. right? right. අපි බලමු සුබරසි කියන වාක්‍ය. සුබරසි කියන්නේ යම්කිසි දෙයක් හොඳට කරපුවාම අපි කියනවා යාට සුබරසි කියලා. ඒ කියන්නේ ඒ වැඩේ හොඳට කරා, ඔයා නියමයට කරා කියන අදහස. විශ්මයටපත් වෙලා සුබරසි. right? ඔයා අතිවිශිෂ්ටයි කියනවා වගේ අදහසක්. right? අපි බලමු පළවෙනි වාක්‍යය. සුබරසි සිගතෝගා අත්තේ තකුසන්නෝ හිතෝගා සිනිමස්තා. කියන්නේ දැන් හොඳට මතක සුබරසි කියන්නේ පොසිටිව් දෙයකට තමයි අපි කියන්නේ. right? නෙගටිව් දෙයකට අපි භාවිතා කරන්නේ නැහැ. එතකොට මෙතන කියන්නේ මොකද්ද? පළවෙනි වාක්‍යය සුබරසිස්. right? සිගතෝගා අත්තේ right. පළවෙනි වාක්‍යය බලන්න. right? right. මොන්දයි go. Tsugino kotoba no tsukai kata de ichiban ii mono hitotsu erandaku dasai. කියන්නේ මේ වචනේට අදාළ තේරුම ඇති වාක්‍ය තෝරන්න කියලා තමයි කියන්නේ. right. ඒතකොට වචනේ තේරුම් ගන්නට ඕනේ. සුබරසි කියන්නේ නියමයි. අති විශිෂ්ටයි. ඒ කියන්නේ පොසිටිව් අදහසක් හොඳ දෙයක් සතුරු හිතකින් යම්කිසි පුද්ගලයෙක් කරා නම් ඔහුව දිරිමත් කරන්න තමයි භාවිතා කරන්නේ. right. සුබරසි. ඒතකොට බලමු අපි පළවෙනි වාක්‍යය. සුබරසි ජිකෝගා අත්තේ තක්සන් හිතෝගා සිනිමස්තා. right. මේ වගේ දෙයකට සුබරසි කියලා පාවිච්චි කරන්නේ නැහැ නේ අපි. මේක මේ ජිකෝ ගාත්තේ යම්කිසි අනතුරක් වෙලා ගොඩාක් මිනිස්සු නැති වුණා කියන අදහසට. ඒකට සුබවශී කියන්නේ කනසී කියලා තමයි අපි කියන්නේ නේ. right. දෙවෙනි වාක්‍යය බලමු. නෙබෝ සුරුනවා සුබරසි දෙස්කාරා කියෝ right. දෙවෙනි වාක්‍යය. නෙබෝ සුරුනවා සුබරසි දෙස්කාරා කියොත්ස්කිතේ කුදසයි. right. මේක ගැලපෙන්නේ නැති වාක්‍යයක් නේ. ඒ නෙබෝ සුරුනවා කියන්නේ නිදිමරණ එක. හොඳයි කියලා සුබරසි කියන්නේ ඒ වගේ දෙයකට සුබරසි කියන්නේ නැහැ. කියුස් කෙතුක දසයි කියලා මෙතනින් කියන්නේ. අබුනායිනේ කිකෙන් කියන එක තමයි මෙතෙන් එන්නේ. ඒතකොට ඒක ගැලපෙන්නේ නැහැ. right. චිචිනෝ බියෝකිවා සුබරසිකු. right. ඒ වගේ දෙයකට කියන්නේ නැහැ. තාත්තාගේ ලේට සුබරසි කියනවා. එහෙම කියන්නේ නත්තේයිමස් සුබරසිකු නත්තේයිමස් කියලා කියන්නේ නැහැ. වරකු නත්තේයිමස් කියලා අපිට කියන්න පුළුවන්. ඒක ගැලපෙන්නේ නැහැ. හතරවෙනි වාක්‍යය. කොනෝ ඒගෝනෝ ජිසෝවා සුබරසිතෝ ඔමොයිමස්. පස්වෙනි එකේ පළවෙනි එකට ගැලපෙන උත්තරේ තමයි මේ කොනෝ. ඒතකොට ගැලපෙන්නේ මේකට අනිත් ඒවා ඔක්කොම නෙගටිව් නේ. ගැලපෙන්නේ නැති උත්තර. මේ හතරෙනි උත්තරේ තමයි. එතකොට මෙයාට මේ හම්බෙච්චි මේ ඉංග්‍රීසි ශබ්දකෝෂය තාමත් මෙයාට හරි වැදගත් වුණා. සුබරසි හැමදේම මේකේ තියෙනවා. යා විශ්වයටපත් වුණා. ඒක හොඳයි කියන අදහසනේ.
පොසිටිව් අදහසක්. රයිට්? ඒක තමයි එන්නේ. රයිට්? ඒ විදිහට තමයි වචනයක් දුන්නම ඔයගොල්ලෝ තෝරන්නට ඕනේ අදාළ වචනයට අදාළ වාක්‍ය. රයිට්? අපි දෙවෙනි වාක්‍යයට ඉක්මනට යමු. රයිට්? අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ. සිකතා. සිකතා කියන්නේ ක්‍රමය කියන අදහස. රයිට්? බලමු ඒකට අදාළ වාක්‍ය මොකක්ද කියලා. පළවෙනි උත්තරේ. කොනෝ කොපි කීනෝ සිගතාගා වකරිමසෙන්. රයිට්? එතකොට මේ සිගතා කියන එක භාවිතා කරන සාමාන්‍යයෙන් යම්කිසි යන්ත්‍ර සූත්‍රයක් හා සම්බන්ධව තමයි. ක්‍රමයක් වගේ අදහසක් තමයි එන්නේ නේ. ඒ වගේ තමයි අපි භාවිතා කරන්නේ. රයිට්? බලමු දෙවෙනි වාක්‍යය. චිචිවා සෝජිනෝ සිගතමෝ වකරිමසෙන්. කියන්නේ සෝජිනෝ කියන්නේ සුද්ධ කරන ආකාරය ක්‍රමය දන්නේ නැහැ කියන එක අදහස. රයිට්? එතකොට තුන්වෙනි වාක්‍යය බලන්න. ස්මාහෝදේ එකිමදේනෝ සිගතාවෝ සිරබේ මස්තා. රයිට්? එතකොට මෙයාගෙන ෆෝන් එකෙන් එයා මේ ස්ටේෂන් එකට යන පාර පරීක්ෂා කරා කියන එක. එතකොට මෙතන මිචි කියන අදහස ආවොත් හරි. රයිට්? මෙතන ගැලපෙන්නේ නැහැ සිගතා කියන එක. හතරවෙනි කමාන්ඩ් කිනෝනෝ ජිකෝනෝ සිගතාවා හක්කිරිස්තේ ඉමසෙන්. රයිට්? එතකොට මෙයාගෙන ඊයේ වෙච්ච අනතුරක් ගැන කියන්නේ. ඒක හරියට පැහැදිලිව පෙන්නලා දීලා නැහැ. ඒ කියන්නේ පැහැදිලි කමක් නැහැ ඊයේ කොහොමද උනේ කියන එක. එතකොට මේ සිගතා කියන එක මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. මෙතෙන්ට වෙන්නේ ජිකෝනෝ ජෝහෝ වගේ දෙයක් නේ. තොරතුරු වගේ දේවල් හරියට පැහැදිලි නැහැ කියන වගේ අදහසක් නේ. ඒතකොට ඒක ගැලපෙන්නේ නැහැ. එතකොට මේ මම කියවනේ සිගතා කියන්නේ යම්කිසි අන්තශ්‍රූතියක් භාවිතා කරන ක්‍රමය කියන අදහස. එතකොට ගැලපෙන උත්තරය තමයි මේ දෙවෙනි එකේ පස්වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි එක තමයි සිගතා කියන වචනේට ගැලපෙන උත්තරේ. රයිට්? ඕගොල්ලන්ට දැන් තේරෙනවා ඇති කොහොමද මේ පස්වෙනි ප්‍රශ්නේ වචනක් දීපුවම ඊට අදාළව හරියට ඒ වචන භාවිතා වෙන වාක්‍ය තෝරන්න වෙන්නේ කියන එක. රයිට්? එහෙනම් ඔන්න අදත් අපි කෙලින්ම ප්‍රශ්න 5ක් සාකච්ඡා කරා. ඔය වගේ මම පුනරීක්ෂණ පාඩම් ඉදිරියට කිහිපයක් ගේනවා. ඔයගොල්ලන්ට විභාගයට ලේසි වෙයි. මගෙත් එක එකතු වෙලා හිටියොත් අනිවාර්යෙන් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේ තමයි bell icon එක අනිවාර්යෙන් click කරන්න, වීඩියෝ එකට like කරන්න, comment කරන්න. දන්නේ නැති දෙයක් තියෙනවා නම් වීඩියෝ රේටින් කමෙන්ට් කරලා අහන්න. මම ඔයගොල්ලන්ට උත්තර සපයන්නම්. ඉතින් ඕන දේවල් පමණයි. ඉතින් මම මේක මේ පුනරීක්ෂණ මාලාව ඉක්මනට කරගෙන යනවා. හේතුව තමයි මම අවශ්‍ය ප්‍රශ්න පත්‍රයෙන් ගොඩක් කරලා තියෙන නිසා කාලේ. ඉතින් මම මේ අවුරුද්දේ නැවතත් ඔයගොල්ලන්ට දැනුම වැඩි වෙන්න පේපර් ටිකක් කරන්නේ. ඒකයි පුනරීක්ෂණ ටිකක් කරන්නේ. හරිද? ග්‍රැමර් ටික ඒ වගේම kanji ටික මම සම්පූර්ණයෙන් කරලා තියෙන නිසා මම වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. දිගටම මේ පුනරීක්ෂණ මාලාවට ඔයගොල්ලෝ එකතු වුණොත් N4 කරන අයට තාමත්ම වැදගත් වෙයි. ඔයගොල්ලන්ට විභාගයේ ලියන්න අවශ්‍ය කරුණුත් මම ඉදිරියට ගේනවා. පේපර්සුත් අවසානයේ මම කරනවා. ඒක නිසා වැඩි විස්තර මම කරන්න අවශ්‍ය උත්තරේ පමණයි මෙහිදී සාකච්ඡා කරන්නේ. එහෙනම් අද පාඩම මෙතන නිමයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ජයෙන් ජය මේවා. නැවතත් අනිවාර්යෙන් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම වීඩියෝ එකක් දානකල් ලබන සතියේ අනිවාර්යෙන් ඔයගොල්ලොත් එක්ක එනවා. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අවශ්‍ය අනෙකුත් වීඩියෝ මම මේ වීඩියෝ එකට යටින් තියෙන description box එකේ දාලා තිනවා. samurai language.com TikTok channel එකත් follow කරන්න අමතක කරන්න එපා. එහි ලින්ක් එකත් මම මේකට යටින් දාලා තියෙනවා. එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි. අපි ලබන සැරේ නැවතත් ලබන සතියේ නැවතත් හමු වෙනතුරු